ආයුබෝවන් අද ඉසිසල මගේ ඇඩ් එකක් කියන්නේ හරි අන්තිවන කියන්නේ ඉතින් මගේ ඇඩ් එකකුත් යන්න එපා. ඉතින් මගේ ඇඩ් එකේ තියෙන්නේ අද මෙන්න මේ ගීතය. මම ලියපු මගේ ගීත 10 12 ලියලා තියෙනවානේ. ඉතින් මේ අමරසිරි පීරිස් මහත්තයා කියපු මගේ තුන්වෙනි ගීතය අද තමයි රිලීස් වෙන්නේ. ඉතින් ඒක මේකේ තියෙනවා මේ මේන් ප්‍රෝග්‍රෑම් එක අවසානයේ එක එල්ලලා තියෙනවා. ඉතින් ඒක බලන්න, ඒක හොඳද නරකද කියලා ලියන්න, ඒ වගේම කමෙන්ට් එකක් ලියන්න, ඒ වගේම ඒක ෂෙයා කරන්න. යාළුවා. ස්තුතියි. ආයුබෝවන්. මට මේ පහුගිය දවස්වල එන කෝල්ස් වලින් වැඩි හරියක් එන්නේ වීසා රිෆියුසල්ස් ගැන. කියන්නේ ලංකාවෙන් මෙහාට විසිට් වීසා එකක් ඇප්ලයි කරපු අයගේ රිෆියුසල්ස් ගැන. විශේෂයෙන් මේ දවස්වල වෙනවන දෙයක් ග්‍රැජුවේෂන්ස් තියෙනවා. ඉතින් ළමයින්ට ඕන වෙනවා දෙමාපියන් ගෙන්න ගන්න. හරි? දෙමාපියෝ ඉතින් සමහරවිට එක්කෙනෙක් එනවා, සමහරවිට දෙන්නම ඇප්ලයි කරනවා. ඉතින් ඒ රිෆියුසල්ස් වල වැඩිවීමක් මට මගේ මේ අවුරුදු දශක 4ක ඉමිග්‍රේෂන් ප්‍රැක්ටිස් එකේ මට තේරෙනවා මේ කාලේ වැඩි කියලා හුඟක්. ඉතින් මේකට කරුණු කාරණා ගණනවක් තියෙනවා. අපි කොමල ඇප්ලයි කරන එක ෆෝම් එක තමයි. එක ෆෝම් එකයි ඔකට තියෙන්නේ ඇප්ලයි කරන්න. ඒ ෆෝම් එක ඇප්ලයි කිරීම, ඒක ෆෝම් එක පිරවීම සහ ඒකට අදාළ ඩොකියුමන්ට්ස් වල තියෙන ප්‍රශ්න නිසා තමයි ඔය රිෆියුසල් එක එන්නේ. ඉතින් ඔක ඉතින් සාමාන්‍ය අයට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. අපි ඔක්කොම දාලා තියෙනවා, හැමදේම ඉල්ලපු දේවල් දීලා තියෙනවා කියලා. නමුත් ඉතින් මගෙන් ඉල්ලනවා මේක බලන්න මොනවද ක්‍රමවේද ආපහු ඇප්ලයි කරන්න පුළුවන්ද, ඒකින්ද මන්ද කියලා වගේ අහන කෝල්ස් තමයි වැඩි හරියක් තියෙන්නේ. ඉතින් මම ඔය පිළිබඳව මම කාරණා තුනක් විතරක් කියන්න. තුනක් නෙමෙයි, ඔය කියන්න 300ක් විතර තියෙනවා. මම තුනක් කියන්න විශේෂයෙන් මම ඔළුවට ගත්ත තුනක්. එක ව්‍යාපාරික කාන්තාවක් හිටියා ලංකාවේ ඉන්නවා තාම. හරි? ඇයගේ බැංකු ගිණුමේ ලක්ෂ 200ක් තිබුණා. ලක්ෂ 200ක්. කාලයක් තිස්සේ මේක පාට දාපුවා නෙමෙයි, කාලයක් තිස්සේ වෙච්ච ඇය ව්‍යාපාරික කාන්තාවක් හොඳ. ඇප්ලයි කරා. රිෆියුස් කළා. එතෙන්දි බලන්න සල්ලි නෙමෙයි තියෙන්නේ. සල්ලි කොච්චර තිබුණත් ඒක එතෙන් අදාළ වෙන්නේ නැහැ. ඒක ඇප්ලයි කරපු වැරද්ද නිසා යම් වැරදක් වෙන්නේ නැති. ඒක ඩුබායි වල ඉන්න හොඳම ව්‍යාපාරික ජෝඩුවකට ඇප්ලයි කරා මෙහෙට එන්න. ඒ ජෝඩුව ඇප්ලයි කරා. රිෆියුස්. මොකද ඒගොල්ලන්ගේ බැංකුවේ සල්ලි ගණනාවක් තියෙනවා. දහස් ගණනක් තියෙනවා සල්ලි. නමුත් ඒවා වැටිච්ච විදිය, ඒ ක්‍රමවේදය ඒගොල්ලන්ට විග්‍රහ කරගන්න බැරි වුණා. කාරණේ ඒකයි. ඒකයි සල්ලි තිබුණත්, ව්‍යාපාර තිබුණත්, ව්‍යාපාර කරනවා කියලා ඔප්පු කරා වුණත් ඒක එහෙම වෙන්නේ නැහැ. 3. මුකුත්ම නැති අම්මා කෙනෙක් සැමියක් නැහැ. ඉන්නේ එකම දරුවා එංගලන්තේ. දරුවා ඩිපෙන්ඩන්ට්. ඒ කියන්නේ ස්කිල් වර්කර් කෙනෙක්ගේ ඩිපෙන්ඩන්ට් දරුවා. අම්මා කිසි බැංකු ස්ටේට්මන්ට් නැහැ, රස්සාවක් නැහැ, රිටයර්මන්ට් එකක් මුකුත් නැහැ. අම්මට වීසා හම්බුණා. අම්මා. ඔකෙන් තේරුම් ගන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ එකම ඇප්ලිකේෂන් එක උනත් ක්‍රමවේදයකට ඇප්ලයි කරලා හරිම ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කළොත් එතෙන්දි ප්‍රශ්න වෙන්නේ නැහැ. අන්න ඔක තමයි ඒකේ කාරණේ. ඉතින් ඔය රිෆියුස් වුණාම මට ෆෝවර්ඩ් කරනවා. ඉතින් අහලා කතා කළා ඉතින් මම ෆෝවර්ඩ් කරන්න කිව්වම ඊමේල් කරලා ඉවරලා. ඉතින් රිෆියුසල් එක බැලුමටම තේරුම් යනවා මගේ එක්ස්පීරියන්ස් එකෙන් මට තේරුම් යනවා කොතනද වැරදිලා තියෙන්නේ කියලා. මොකද්ද වැරද්ද මේකේ ඇප්ලිකේෂන් එකේ. සමහර ඒවා හදන්න පුළුවන් වැරදි. සමහර ඒවා හදන්න බෑ. ඉතින් එහෙම තමයි තත්ත්වය. ඔය විසිට් වීසා තව එකක් තියෙනවා. ඉමිග්‍රේෂන් එක කියලා කියන්නේ ලක් එකක්. මේ රටේ හිටියත් ලක් එකක්, ඒ රටේ හිටියත් ලක් එකක්. අන්න ඒක තමයි මම දරපු එක්ස්පීරියන්ස් එක, දන්න එක්ස්පීරියන්ස් එක මේ කාලෙකටම. හරි? එකම ගෙදර මම කියන්නම්, මම කාලෙකට ඉස්සෙල්ලා asylum apply කරා. කර්ඩිෂ්, ටර්කිෂ්, ඇංගෝලන්, සායරියන්, රෂියන් ඒ ඔක්කොම apply කරා මම. මම දැන් අවුරුදු ගාණක් තිස්සේ කරන්නේ නැහැ කාටවත්. ඒ කරපු කාලේ එකම ගෙදර අයියට මල්ලිට ඇප්ලයි කරා එකම කතාවට. මොකද ඉස්සර ෆෝම්ස් නැහැ. කතාව ලියලා යවන්න ඕනේ asylum එකට. අයියට හම්බෙන මල්ලිට නැහැ. ලක් එක. ඒක තමයි විදිය. ඒක තමයි ක්‍රමවේදය. ඒකයි මම මේ ලක් එක කියලා කිව්වේ. දැන් අපි බලමු විසිට් එකකට මොනවද තියෙන ක්‍රමවේද කියලා. විසිට් කෙනෙක් හැටියට එන්න, විසිට් කෙනෙක් හැටියට එන්න එංගලන්තෙට ටූරිසම් වලට. ඒ කියන්නේ පළවෙනි එක තමයි ටූරිස්ට් කියන එක. ඒ ටූරිස්ට් කියන කැටගරි එකට ඇතුල් වෙනවා ඥාතින් බැලීම,
දුව පුතා අම්මා තාත්තා සහෝදර සහෝදරයෝ බලන එක. ඒ වගේම වෙඩින්ග්ස් වලට ඇතුල් වෙන වෙඩින්ග්ස් වලට සහභාගී වෙන එක, උපන්දින ඒ ඕන දෙයකට එන්න පුළුවන්. ඒක ඉන්නේ ටූරිසම් වල ඇතුලේ. ටූරිස්ට් කියන එකට ටූරිස්ට් වෙන්නත් පුළුවන්, අර වෙන්නත් පුළුවන්. ඒකම අනිත් එක තමයි බිස්නස් වීසා එක. බිස්නස් වීසා එක කිව්වහම සමහරු හිතනවානේ මේ එංගලන්තේ ඇවිල්ලා බිස්නස් කරන්න පුළුවන් කියලා. නෑ. එංගලන්තේ ඇවිල්ලා බිස්නස් කරන ඒ කැටගරි එකනේ මේ විසිට් වීසා එකේ බිස්නස් කියලා කියන්නේ. ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා කම්පැනි එකට විසිට් කළා, කම්පැනි එකත් එක්ක ගනුදෙනු සාකච්ඡා කළා, තමයි ලංකාවට ඉම්පෝට් කරන දේවල් ගැන සාකච්ඡා කළා, ඉම්පෝට් කරන්න, එහෙම නැත්නම් මෙහෙට එක්ස්පෝර්ට් කරන්න. ඒක තමයි බිස්නස් කැටගරි එක. විසිට් වීසා එකේ බිස්නස් කැටගරි එක. අනිත් එක තමයි කොන්ෆරන්ස් එකකට. අපි તો ප්‍රොෆෙෂනල් කෙනෙක්, කවුරු හරි මේ වෘත්තීයම වශයෙන් ඉන්න කෙනෙක්, ලෙක්චරර්ස්ලා, ડોක්ටර්ස්ලා ඒගොල්ලන්ට එන්න පුළුවන් මෙහාට ලෙක්චර් එකක් දෙන්න, ඒගොල්ලන්ගේ පේපර් එකක් ඉදිරිපත් කරන්න, ඒ වගේ දේවල් වලට එන්න පුළුවන්. ඒකත් විසිට්. ඒ වගේම මෙඩිකල් වීසා එකක් විසිට් වීසා එකේ එකක් තමයි, එක කොටසක්. නමුත් මෙඩිකල් එකේ මෙන්න මෙහෙම. මෙඩිකල් එකේ හැම ලෙඩටම මෙහෙට එන්න හම්බෙන්නේ. මොකද ලංකාවේ අද තියෙන වෛද්‍ය විද්‍යාවේ, ලංකාවේ වෛද්‍ය සේවයේ තියෙන උසස් තත්ත්වය නිසා බොහෝ ලෙඩ රෝගවලට, ඒ වගේම සර්ජරි, ඒ වගේම මේ සැත්කම් ආදිය ලංකාවේ සිද්ධ කරනවා කියලා අපි දන්නවා. අපි නෙමෙයි, එංගලන්තේ ඉමිග්‍රේෂන් එකක් දන්නවා. ඒ නිසා ලංකාවේ නොකරන දෙයකට විතරයි, කරන්න බැරි දෙයකට විතරයි මෙඩිකල් ට්‍රීට්මන්ට් එකකට එන්න පුළුවන් වෙන්නේ එංගලන්තේ. ඉතින් දැන් අපි දන්නවනේ පහුගිය දවස්වල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අර මේ හාවෙලා හිටපු නියුන් දරුවන්ව වෙන් කරානේ. ඉතින් කොයිතරම් ලොකු සැත්කමක්ද. ඒ වගේ දේවලුත් කරන්න පුළුවන් රටක්නේ. ඒ නිසා ඒ රටෙන් එනකොට මේ මෙඩිකල් එක ඒ රටේ නැති ඒවට විතරයි මෙහිදී අදාළ වෙන්නේ. ඉතින් ඒකට අදාළ මුල්‍යමය ප්‍රමාණය පෙන්වන්න ඕන. මොකද ලොකු වියදමක් යනනේ මේ හොස්පිටල්ස් වල. ඒ ඔක්කොමත් තියෙනවා නම් තමයි මෙඩිකල් එකට ඇතුල් වෙන්නේ. ඒ වගේම තව තියෙනවා විසිට් එකක් මේ මාස 6ට අඩු කෝස් එකකට එනවා. ඒ බොහෝ දුරට ලංකාවට නම් ඒක අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහි තියෙනවනේ තවත් රටවල් වීසා අවශ්‍ය වෙන සමහර රටවලට ග්‍රාන්ට් කරලා තියෙනවා. ලංකාවෙන් නම් මාස 6කට අඩුවෙන් කෝස් එකක් කරන්න ඇප්ලයි කරන ආපු කෙනෙක් නම් මම ඇත්තටම දන්නේ නැහැ. හරි? ඒක වෙනවා කියන එක හරිම රෙයා වැඩක්. බොහොම කලාතුරකින් සිද්ධ වෙන දෙයක් නේ. අනිත් එක තමයි මැරේජ් එකට විවාහ වෙන්න, එංගලන්තයේදී විවාහ වෙන්න බලාගෙන එන එක. ෆියොන්සි වීසා කියන එක. ඒ කියන්නේ මාස 3ක් එංගලන්තයට ඇවිල්ලා මාස 3ක් ඇතුළත විවාහ වෙන පදනම විවාහ වෙනවා කියන කරුණු කාරණා ස්ථීර වශයෙන්ම ඉමිග්‍රේෂන්ට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඕටෝ ඇයට මෙහෙට එන්න පුළුවන් විවාහ වෙන්න. ඒකත් ඒ මැරේජ් එකේ ඇතුළේ එකක්. ඒකට තියෙන්නේ ෆියොන්සි වීසා. ඒකත් විසිට් කැටගරි එකට තමයි අදාළ වෙන්නේ. ඒකම තමයි ට්‍රාන්සිට්. ට්‍රාන්සිට් වෙන සමහරට ලොං ට්‍රාන්සිට්ස් වලදී මේ ඇතුලේ ට්‍රාන්සිට් වෙන්න වීසා එකක් ගන්න තියෙනවා. ඔය විසිට් වීසා එකේදී බලන ප්‍රධානම දේ තමයි ඔතේ රිෆියුසල්ස් වල යටින් තියෙනවා I don't think you will return to your country on completion of your visit කියලා කියනවා. ඒ කියන්නේ තමන්ගේ විසිට් කාලය ඉවර වුණාට පස්සේ ඔබ මේ රටින් එංගලන්තෙන් ආපහු නැවත තමන්ගේ රටට යන්නේ නැති වෙයි කියන එක තමයි ඒගොල්ලන්ගේ තියෙන සැකයට රිෆියුසල් එකට හේතුවක් වෙන්නේ. ඉතින් ඒක නොකරන්නේ කොහොමද? මොකද අපි ඔප්පු කරන්න එපේ. අපි ආපහු යනවා කියන එක. මේ රටින් ආපහු එංගලන්තයට ආවා. ඒ පර්පස් එක සර්ව් කරන්නේ මම ඉන්නේ වෙඩින් එකකට, වෙඩින් එකෙන් පස්සේ මම යනවා. බර්ත්ඩේ පාටි එකෙන් පස්සේ යනවා. විසිට් වීසා දෙන්නකොට තියෙනවනේ වීසා වකවානු කීපයක්. ඉස්සෙල්ලා මාස 6ක් තියෙනවා. මාස 6කට මල්ටිපල් දෙනවා. සමහර කෙනෙක් මට මල්ටිපල් තමයි ඔක්කොටම දෙන්නේ. ඉස්සර තමයි සිංගල් වීසා දුන්නේ, දැන් මල්ටිපල් දෙන කාරණා කීපයක් තියෙනවා. එකක් ඇවිල්ලා ඉතින් ඉඳලා ආපහු ගිහිල්ලා ආපහු එන්න පුළුවන්. නමුත් එනකොට කාරණයක් කියන්න ඕනේ ඇයි ආපහු එන්නේ කියලා. ලංකාවට ගිය කෙනෙක් නම් සමහරවිට ඒක ලිස්සල එහෙම යනවා ප්‍රශ්නයක් නැතුව. නමුත් මේ මල්ටිපල් අතරතුරේ තමන්ට පුළුවන් යුරෝපය, ඇමරිකාව මේ පැත්තේ තියෙන ඕනම රටකට ගිහිල්ලා ආපහු මේ රටට ඇතුල් වෙලා ආපහු යන්න. ඒක තමයි මේ මල්ටිපල් වල තියෙන එක්තරා විදිහක ප්‍රයෝජනය. ඉතින් මාස 6 මල්ටිපල් එක, අවුරුදු 2 වීසා එක, අවුරුදු 5 වීසා එක, අවුරුදු 10. ඔය ඔක්කොම මේ තියෙන වීසා කැටගරිස් වලට විසිට් එකට ඇතුල් වෙන දේවල්. ඉතින් ඔය කෝකෙන් හරි එන්න පුළුවන්. නමුත් එක සැරේටම අවුරුදු 10ක් ඇප්ලයි කරලා හම්බ වෙන්නේ නැහැ. 6න් ප්‍රූව් කරගන්න ඕනේ තමන් එනවා යනවා කියන එක මේ රටේ කරගන්න. ඉතින්
ඔය යන්නේකට අපි මොනවද අදාළ කරගන්න ඕනේ යනවා කියන එකට. ඒක තමයි Taman ලංකාව හා ලංකාව ගැන අපි කතා කරන්නේ. ලංකාව සමග තියෙන බැඳීම. තමන්ගේ ස්වාම පුරුෂයා හෝ භාර්යාව ඉතුරුලා ඉන්නවා. එයා එහෙ මම එනවා ඇවිල්ලා යන්න මේ දරුවෝ බලලා. දෙක මගේ දරුවෝ ඉන්නවා. මට දේපල තියෙනවා. මම රැකියාවක් කරනවා. මම රැකියාවෙන් නිවාඩු අරගෙන එනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් දැන් පහුගිය දවස්වල ශිෂ්‍යෙක්ට ඇප්ලයි කළා ශිෂ්‍යයාව. මොකද ඔහු විශ්වවිද්‍යාලයෙන් ලියුමක් ගත්තා. මට මගේ කෝස් එක අවුරුදු 4න් මම දෙකක් ඉවර කළා තියෙනවා. තව දෙකක් තියෙනවා. මම ගිහිල්ලා මගේ අයියාව බලලා ආපහු යනවා කියන එක පදනම් මත ඔහුට වීසා ග්‍රාන්ට් කරා. ඉතින් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් කියලා ග්‍රාන්ට් නොකර ඉන්නේ. මෙහි කෙනෙක් ඉන්නවනම් ස්පොන්සර් කරන්න හරියට ඉන්නවනම් මොකද මෙහෙදී ස්පොන්සර් කරන දැන් දරුවෝ බලනකොට දරුවන්ට දෙමාපියන් ගෙන්නන්න පුළුවන්. නමුත් ඒ දරුවෝ මෙහි ලීගලි ඉන්න ඕනේ. ඒගොල්ලන්ට වීසා එකක් තියෙන්න ඕනේ. වීසා නැතුව ඉල්ලීගල් ඉන්න කෙනෙකුට තව කෙනෙක්ව මෙහාට ගේන්න බෑ. ස්පොන්සර් කෙනෙක් හැටියට. හරි? එතකොට ඒගොල්ලන් ප්‍රූව් කරන්න ඕනේ එන්නේ තමාගේ අහවලා අම්මා තාත්තා කවුද කින්නවන්ද? තමන්ට රස්සාවක් තියෙනවා. තමන්ගේ භාර්යාවට රස්සාවක් තියෙන එක අනිවාර්යම නෑ. තමන්ට අවශ්‍ය මුල්‍යමය ප්‍රතිපාදන තියෙනවා. කෙනෙක්ව ඒ ඉඳලා මෙහෙ ගෙන්නලා වීසා ටිකට් එක දීලා වීසාවට ඇප්ලයි කරලා ඇකමඩේෂන් දෙන්න. ඒ කියන්නේ තමන්ගේ ගෙදර ඉඩ කඩ තියනවා කියන එක. ඒ වගේම තමන්ට මේන්ටේන් කරන්න පුළුවන්, කණ්ඩ බොණ්ඩ දෙන්න පුළුවන්, එහෙට මෙහෙට ඉඳවන්න පුළුවන්. ඒ ඔක්කොමත් පුළුවන් කියන එක ප්‍රූව් කරලා මෙහෙදි අරගොල්ලන්ම ඇප්ලයි කරලා මෙහෙට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒක බැරි කමක් නෑ. ඒක ගෙන්නනවා. ඕන තරම් ඇවිල්ලා ඉන්නවා. නමුත් මේ වකවානුවේ රිෆියුසල්ස් ගොඩාක් වැඩි වෙලා තියෙනවා. මම දන්නේ ඇත්තටම ඉල්ලපු ක්‍රමවේදය වැරද්දක්ද එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් එකේ එක්තරා විදිහක පොලිසි එකක්ද දන්නේ නැහැ. ඒවා කියන්න බෑ. වෙටින් ඇතුළේ තියෙන වැඩ. ඇත්තම කියනවනම්. ඉතින් ඔය මාස 6 වීසා එකක් දුන්නට ඒ දෙන්නේ මාස 6ම ඉන්න නෙමෙයි. තමන්ගේ මොකක්ද තමන් කියනවනේ මෙන්න මේ කාරණේ නිසා මං එන්නේ කියලා. ඒ කාරණේට තමයි ඒක අදාළ වෙන්නේ. මාස 6ක් ඇතුළත එන්න පුළුවන්. වීසා දීලා මාස 6ක් ඇතුළත ඇතුල් වෙලා යන්න පුළුවන්. දැන් හුඟ දෙනෙක් එනවනේ ඇත්තටම මේ වෙලාවේ මේ වකවානුවේ මේ නිවාඩු දැන් ලබන මේ සිකුරාදා ඉඳලා දරුවන්ට නිවාඩු ඉස්කෝලවල. ඉතින් දෙමාපියෝ හුඟක් එනවා දරුවන්ගේ දරුවන් බලා ගන්න මේ. ඇත්තටම ඉතින් කියලා එනවා විසිට් කරනවා කියලා. මොකද පර්පස් එක අරක. මොකද ඒක වෙන්න ඕනේ නැත්නම් ළමයි වැඩ කරන දරුවන්ට නිවාඩු ගන්න බෑ. ඒ ප්‍රශ්න ගොඩයිනේ. ඉතින් මනුගුරුත් තුනේ කැමතිනේ. ආච්චි අම්මලා හියන්සේ තාත්තලෙක් ඉන්න. ඒකත් හොඳයි. ඒ විදිහට එන එක. නමුත් අර ඒ ආව කියලා මාස 6ම ඉඳලා යන එකේ රිස්ක් එකක් තියෙනවා. මොකද ඊළඟ සැරේ ඇප්ලයි කරනකොට කියනවා ඔයාලට දුන්නේ එකට නෙමෙයි. ඔයා මාස 6ම ඉඳලා තියෙනවා. ඇයි හිටියේ? කින්ද මන්ද ප්‍රශ්න ගොඩයි. අවුරුදු 5ක වීසා එකක් දෙන්නේ 5ම මේ ඉඳලා යන්න නෙමෙයි. ඒ 5 දුන්නට ඉන්න පුළුවන් මැක්සිමම් පීරියඩ් එක මාස 6යි. 10 දුන්නත් මාස 6යි එක්වරකට. ඉඳලා යන්න පුළුවන් ගිහින් එන්න පුළුවන්. ඒක මාස 6 හිටියයි කියලා ක්වෙස්චන් කරන්න පුළුවන් ඉමිග්‍රේෂන් ඔෆිසර්ට. ගිය සැරේ ඇවිල්ලා කොච්චර කාල හිටියද? ඔයාලට දැන් අවුරුදු 10ක් තියෙනවා වීසා එකට. නමුත් කොච්චර කාල හිටියද? ඇයි හිටියේ? කින්ද මන්ද? ඇයි ආපහු එන්නේ කියලා ක්වෙස්චන් කරන්න පුළුවන්. කළා රිෆියුස් කරන්නත් පුළුවන්. අවුරුදු 10ක් තිබුණා කියන එකෙන් තීරණය වෙන්නේ අවුරුදු 10ම මේක තියාගන්න පුළුවන් කියන එක. අතන මැද රිෆියුස් වෙන්න පුළුවන්. තමන් කරන වැරදි නිසා කියන්න බෑ. you never know. ඉතින් ඔය ඕකෙදි තියෙන එකක් තමයි සමහරව ඇවිල්ලා මෙහි වැඩ කරනවා. හරි? ඉස්සර විසිට් වීසා එකෙන් වැඩ කරන එක කිසි ව්‍යාපාරයකින් නොකර හිටියේ නෑ. ආවොත් කවුරු හරි ඇතුළට ගිහිල්ලා වැඩ ගන්න පුළුවන්. අයියලාගේ මල්ලිලාගේ නැත්තම් ඥායන්ගේ ඒ එක්කන් ගිහිල්ලා මැක්ඩොනල්ඩ් එකේ කෙන්ටකි එකේ අර මේ කෙන්ටකි කියන්නේ KFC එකට. මොකද ඉස්සර කිව්වේ කෙන්ටකිනේ. කෙන්ටකි ෆ්‍රයිඩ් චිකන් නේ. ඉතින් මේ වල වැඩ කරන්න පුළුවන්. ඒව කරනවා රෙස්ටොරන්ට්ස් වල වැඩ කරනවා, සුපර් මාකට්ස් වල වැඩ කරනවා. දැන් බෑ ඒක. කෑෂ් ඉන් හෑන්ඩ් දෙනවා. ඒව කරනවා. ඒව මුකුත් බෑ. වැඩ කරලා හදිසියවත් විසිට කෙනෙක් ඒ කියන්නේ මේ රටේ වැඩ කරන්න බැරි කෙනෙක් වැඩ කරලා අහු වුණොත් ඒ එම්ප්ලොයර්ට ඒ කඩේට දඩ ගහනවා පවුම් 5000 ඉඳලා 40000 වෙනකම්. සෙල්ලම නෙමෙයි. හිරෙත් දාන්න පුළුවන්. ඉතින් නීතිය හැටියට අයිතිකාරයා. ඉතින් ඒ නිසා වැඩ කරන්න බෑ. විසිට වීසා ඇවිල්ලා වැඩ කරන්න බෑ. නිකන් වැඩ කරන්නත් බෑ. ඒක තියෙන්නේ paid or unpaid කියලා. පේ කළා කවුරු හරි වට පේ කරනවා නම් ඒත් බෑ. ඔයාට unpaid මම ගිහිල්ලා මම යාළුවගේ රෙස්ටෝරන්ට් එකට ගියාම එයා කිව්වා මට ලූණු ටිකක් කපලා දෙන්න කියලා. මම ලූණු කප ඉන්නුනේ ඉමිග්‍රේෂන් එකේ අල්ලගත්තා. මම මේ නිකන් නෑ. එහෙම බෑ. paid or unpaid කරන්නම බෑ. හරි? ඉතින් ඒ ගැන පරිස්සම් වෙන්න. හරි? එතකොට අනිත් එක තමයි මෙහෙ ඇවිල්ලා විවාහ වෙන්න බෑ. විවාහයේ ඉස්සර මේ කවුන්සිල් එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. වෙලා ඇප්ලයි කරලා මේ රටේම විවාහ වෙන්න පුළුවන් ඉස්සර. ඔය කියන්නේ උග දෙනෙක් ඔය ඉන්දියන්ස් වෙන් වැඩිපුර
කොහරි සුද්දියෙක් අල්ලගෙන බැඳලා වීසා ගත්ත ඒ කතන්දර තියෙනවනේ ගොඩක්. එහෙම ආපහු ඉන්නවා. එහෙම කරනවා. තාමත් කරන අය ඉන්නවා. ඒව නවත්තන්න බෑ. නමුත් ඒවල ක්‍රමේ නමුත් මේ රටට ඇතුළට ඇවිල්ලා මැරේජ් එක බෑ වීසා නැත්තම් මේ රටේ. දෙන්නටම මේ රටේ වීසා තියෙන්න ඕනේ. විසිට් වීසා නෙමෙයි. මාස 6ට වැඩි වීසා එකක් තියෙන්න ඕනේ. මේ රටේ විවාහ වෙලා මේ රටේදී ඉඳලා ඇප්ලයි කරන්න. අන්න එක මතක තියාගන්න ඇවිල්ලා බඳින්න බෑ. නමුත් බඳින්න එන්න විසිට් එකකට ගන්න පුළුවන් ෆියම්සේ වීසා එකට. බඳිනවනම් දෙන්නම ලංකාවට දෙන්නම නෙමෙයි. අර හින්න එකනා එහෙ ගිහිල්ලා දෙකෝ දෙන්නම ගිහිල්ලා ලංකාවේ මැරි කරලා ඇප්ලයි කරලා එන්න ඕනේ. හරි. නම් තේ විසිට් වීසා තියන අය. අමාරු එහෙන් ගේනවා විසිට් වීසා නෙමෙයි. සාමාන්‍ය මේ ස්කිල් වර්කර්ස්ලා ඒ අය මැරි කරලා එනවා. ඒක පුළුවන්. හරි ප්‍රශ්නයක් නෑ. ඉතින් ඔය රිෆියුසල්ස් ගැන තමයි මගේ මේ වෙලාවේ තියෙන ප්‍රධානම මාතෘකාව. මොකද අදත් කතා කරලා දෙන්නේ රිෆියුසල්ස් ඇවිල්ලා රිෆියුස් වෙලා තියෙනවා මොකද කරන්න කියලා. මේ අවුරුදු 18ක ගෑනුදරුවෙක් අහලා තිබුණා එයාට විසිට් එකකට එංගලන්තයට එන්න පුළුවන්ද කියලා. පුළුවන්. විසිට් වීසා දුන්නොත් එන්න පුළුවන්. නමුත් වැඩේ මේකයි. හුඟක් තරුණයි. 18 කියලා කියන්නේ මේ හැටියට තරුණයි. ඒ වගේම අධ්‍යාපනය සම්පූර්ණ කරලත් නැහැ. අධ්‍යාපනයේ අතරමැදත් නෙමෙයි ඉන්නේ. ලංකාවේ අධ්‍යාපනය. එතකොට විවාහ වෙලත් නැහැ. ඉතින් ඔය කාරණා නිසා මෙහි ඉමිග්‍රේෂන් එකෙන් හිතනවා මේගොල්ලෝ එන්නේ වෙන පර්පස් එකක් ඇතුව කියලා. මේ රටේ ඉන්න සමහරු ඉන්නවනේ ඇවිල්ලා ඉල්ලීගල් ඉන්නවනේ. කියනවනේ ගල් වෙනවා අද්ද කිස්සුවාරෝ මේ කතන්දර තියෙනවනේ. එහෙම ඒගොල්ලෝ හිතනවා ආවොත් අපෝ යන්නේ නැහැ. වගේ තියෙන සර්කම්ස්ටැන්සස් වගේ තියෙන කරුණු කාරණා හැටියට ඒවා අපි ඇනලයිස් කරලා බැලුවාම ඔයා මේ රටින් යන කෙනෙක් නෙමෙයි ආපහු කියලා. ඉතින් ඒ නිසා එහෙම ඒගොල්ලන්ට තියෙන හරිම chance එක හරිම ස්ලිම්. ඉතින් ඉගෙන ගන්න නම් එයාට එන්න පුළුවන්. කියන්නේ යුනිවර්සිටි එකට ඇප්ලයි කරලා එන්න පුළුවන්. ඉතින් ඔය යුරෝපයේ ඉන්නවනේ කණ්ඩායම අපේ ඉටලි වල ෆ්‍රාන්ස් වල එහෙම ස්විට්සර්ලන්ත හැමතැනම ඉන්නවනේ. ඒගොල්ලොන් කීප දෙනෙක් අහලා තිබුණා එංගලන්තෙට එන්න පුළුවන්ද විසිට් එකකට නෑ එන්න පුළුවන්. අවුත් ඒගොල්ලෝ අහතුණා වැඩ කරන්න පුළුවන්ද කියලා සමහරු. වැඩ කරන්න බෑ මොකද බ්‍රෙක්සිට් එකෙන් පස්සේ අපිට එංගලන්තයට එහෙ ගිහලා වැඩ කරන්න බෑ. ඒගොල්ලන්ට මෙහෙ වැඩ කරන්න බෑ. ඉන්න පුළුවන් මාස 6ක්. ඉතින් ඒක තමයි කාරණේ. නමුත් ඒගොල්ලන්ට එන්න පුළුවන් ඈය බලන්න යන්න පුළුවන්. ඉතින් මොනවා හරි මේ නම්බර් එක තියෙනවා අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න. මේක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් ඥාතින්ට මිතුරන්ට මේක ෂෙයා කරන්න. හරි සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක. ඒ වගේම මේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට්ස් වල දාන්න. මම ඒකට උත්තර සපයන්නම්. ඉතින් අපි නැවත හමු වෙමු. ස්තුතියි.